අද ගෙදර තියෙන හාල් වලින් බඩ පිරෙන්න රසට හදන්න පුළුවන් රොටි රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් මේක හදාගන්න හාල් වලින් කෝප්ප 3ක් අරගන්නවා. ඉතින් ඔයාට කැමති හාල් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ හාල් එක හොඳට සෝදගෙන හාල් ටික වැහෙන්න වතුර දාගෙන පැය 2-3ක් හොඳට හාල් ටික පෙඟෙන්න තියන්න ඕන. ඉතින් හාල් ටික හොඳට පෙඟුනට පස්සේ හාල් ටික අපි බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඉතින් මම හාල් ටික දෙපාරකට තමයි බ්ලෙන්ඩ් කරගන්නේ. හාල් ටිකක් බ්ලෙන්ඩ් ජායකට දාගෙන ඒකට වතුර ටිකකුත් දාගන්න ඕන. ඊට පස්සේ ඒකටම බිත්තරයකුත් දාගන්නවා. ඒ වගේම පොල් ගෙඩියක පොල් එකතු කරගන්නවා. ඔයාට මේකට පොල් කිරි උනත් දාගන්න පුළුවන්. ඒ වගේම ඔයා බිත්තර කන්න අකමැති නම් බිත්තර නොදා හදන්නත් පුළුවන්. ඊට පස්සේ ඒකට පාන් පිටි වලින් කෝප්ප 3න් එකයි, ඊස්ට් වලින් තේ හැඳි එකයි, චීනි වලින් තේ හැඳි එකයි එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. දැන් මේක මේ වගේ හොඳට වහලා පිපෙන්න තියන්න ඕන. මට මේක පිපෙන්න විනාඩි 40ක් වගේ ගියා. ඉතින් මෙන්න මේ වගේ හොඳට පිපුණාට පස්සේ රසායන ලුණු එකතු කරගෙන අපිට පුළුවන් රොටි ටික හදන්න පටන් ගන්න. පෑන් එක ලිපේ තියලා තෙල් ටිකක් ගාගෙන ෂෙනෙන් ටිකක් දාලා තුනී කරගෙන ආඩියක් දෙකක් වහලා රොටිය තම්බ ගන්න ඕන. ඊට පස්සේ පුළුවන් අනිත් පැත්තත් හරවලා රොටිය පොඩ්ඩක් පුච්ච ගන්න. මේ තියෙන්නේ මං මේ විදිහට හදාගත්ත රොටි ටික. ඉතින් මේක හරිම රසයි වගේම පිරෙන්නත් කන්න පුළුවන්. බත් කන්න කම්මැලි දවසකට ඔයාට මේක හදලා රස බලන්න පුළුවන්. ඒ වගේම මම මේක කන්න බිත්තර වලින් චට්නිකුත් හදාගත්තා. මේ රොටි එක හරිම රසට තිබුණා. එහෙනම් ඔයාත් අනිවාර්යයෙන් මේ රෙසිපි එක try කරලා බලලා රස කියන්නත් අමතක කරන්න එපා ඔන්න.